හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මේ නිර්මාණය හදන විදිය. වැඩි කතා නැතුව අපි ඒක එහෙනම් හදන්න යමු. මේ විදිහට කම්බි වලින් මම heart එකක් හදාගත්තේ. ඔයාලට කැමති විදිහකට රවුමක්, හතරැස් කොටුවක් ඕන විදිහකට හදාගන්න ඕනම හැඩයකට මේ විදිහට ඊට පස්සේ කම්බි පේන්නේ නැති වෙන්න pipe cleaner කූරකින් ඔතා ගමු. ඉතින් මම මේ විදිහට තමයි pipe cleaner කූරු දෙකක් එකට සම්බන්ධ කරගන්නේ. ඊට පස්සේ pipe cleaner කූරු දෙකක් මේ විදිහට සම්බන්ධ කරගෙන මේ ආකාරයට ඔතා ගන්න. මම මෙතනදී 15ක් හෝ 16ක් තමයි ඔතා ගත්තේ. ඊට පස්සේ මෙහෙම විදිහට හොඳින් තද කරලා ගැට ගහ ගන්න. මේක ගලවද්දී මේ ගැලවෙන්න බුරුල් වෙන්න දෙන්න එපා. ඊට පස්සේ මේ විදිහට හොඳින් තද කරලා අල්ලගෙන මේ ආකාරයට හොඳින් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේ විදිහට හැඩයට හදාගෙන වැඩි කොටස කපලා ඉවත් කරලා අතින් මේ විදිහට තද කරන්න. පැත්තට තද කරන්න. ඊට පස්සේ මේ විදිහට pipe cleaner කූරු කොටසක් අරගෙන රවුමට හදාගෙන අර හිඩස් පේන්නේ නැති වෙන්න මැද්දෙන් තියලා ගම් ගාලා අලව ගන්න. මේ විදිහට pipe cleaner කූරක් අරගෙන ඒක දෙකට කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට ඒක දෙකට නමාගෙන මේ වගේ කොටස් තුනක් ඕන වෙනවා. දෙකක් මේ විදිහට එකින් එක එකමත් එකම තියලා ඉවරලා මේ ආකාරයට අනිත් එක අනිත් පැත්තට මැද්දෙන් දාලා මේ විදිහට සමානවම pipe cleaner කූරු ටික එකට තියලා ඉවරලා මේ ආකාරයට කොලේ හදාගන්න. ඊට පස්සේ මේ විදිහට ගම් ටිකක් ගාලා මේ විදිහට අපි ඔයාලා කැමති විදිහකට මම නම් මේ හાર્ට් එකෙන් භාගයයි මල් ඇලෙව්වේ. ඔයාලා කැමති හැඩයකට තියලා මල් ටික අලව ගන්න. ඊට පස්සේ මම මේ විදිහට තමයි කොළ ටිකත් අලව ගත්තේ. ඊට පස්සේ මල හදාගන්න මේ විදිහට pipe cleaner කූරක් සමාන කොටස් දෙකකට කපලා වෙන් කරගන්න. ඒ කොටස් දෙක මේ ආකාරයට දෙකට නමාගෙන මේ විදිහට පෙත්ත හදාගන්න. ඒ විදිහට හදාගත්ත මල් පෙති ටික මේ ආකාරයට ගම් ගාලා අපි මෙතනදී අලව ගමු. ඊට පස්සේ pipe cleaner කූරක් අරගෙන මේ විදිහට කොටස් තුනකට සමාන විදිහට වෙන් කරගන්න. මේ විදිහට pipe එකෙන් කොටස් දෙකක් අරගෙන අපි අර මල් පෙත්ත හදාගත්තා වගේම මෙතනදිත් පෙති හදාගමු.
ඊට පස්සේ අපි මේ පෙති ටික මේ විදිහට පෙති 5ක් විතර මේ ආකාරයට එකින් එක තියලා අලව ගමු. ඒ විදිහට අලවගත්ත මල මේ ආකාරයට තියලා අපි අර රතු පාට මල් අලවගත්ත මල් පෙති ටික උඩින් තියලා අලව ගමු. මෙතෙන්දි මේ මල් පෙති අලව ගන්නකොට හොඳට ගම් කාලා අලව ගන්න. නැත්තම් ගැලවෙනවා. ඊට පස්සේ මේ ආකාරයට මල් පෙති ටික තියලා එකිනෙකට අලව ගමු. ඊට පස්සේ අර අපි කහ පාටින් හදාගත්ත මලක් මේ විදිහට අරගෙන මැද්දෙන් ගම් ගාලා ඉවරලා මේ විදිහට අලව ගමු. ඊට පස්සේ මේ ආකාරයට කාඩ්බෝඩ් එකක් අරගෙන පයිප් ක්ලීනර් කූරකින් අපි ඒක වැහෙන්න ඔතා ගමු. ඉතින් සම්පූර්ණයෙන්ම මේ විදිහට ඔතාගත්ත මේ කාඩ්බෝඩ් එක මේ ආකාරයට අපි අකුරු ටික හදලා අලවගෙන මේ විදිහට අපි ඒක අර හදපු නිර්මාණය එල්ල ගන්න හදාගමු. මම හදාගත්තේ මේ විදිහට. ඔයාලා ඉතින් කැමති පාටකින් මේක මේ විදිහට හදාගන්න පුළුවන්. මෙතෙන්දි මේ විදිහට තියලා මම මේක ඔතා ගත්තා. ඊට පස්සේ මේ ආකාරයට පයිප් ක්ලීනර් කූරක් අරගෙන මේ විදිහට මල් පෙති 5ක් හදාගත්තා. 5ක් හෝ 6ක් හදාගන්න. ඊට පස්සේ මේ මල් පෙති ටික එකින් එකට එකතු කරගන්න මේ ආකාරයට. ඊට පස්සේ මේ මල් පෙති කෙරවල චුට්ටක් පිටපැත්තට නමන්න. ඊට පස්සේ වැඩි කොටස කපලා ඉවත් කරලා අර අපි මං අර කොළ පාටින් එල්ලගත්තේ වෙල්කම් කියන එක එල්ලගත්තේ පටිය වැහෙන්න පයිප් ක්ලීනර් කූර වැහෙන්න මල් අලව ගමු. ඊට පස්සේ මම බෝ එකක් තමයි මේ හදන්නේ මේ විදිහට බෝ එකකුත් හදාගන්න. ඉතින් යාළුවනේ මගේ channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් දාලා තියාගන්න. මේ වගේ නිර්මාණ බලන්න කැමති නම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ නිර්මාණය ලස්සනයි නම් like එකක් දාලා comment එකක් දාලා මගේ channel එකේ මේ වගේ වීඩියෝ දිගටම බලන්න මාත් එක්ක රැඳිලා ඉන්න. රැඳිලා සිටියට ස්තුතියි. නැවත හමු වෙමු.